හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සතුටින් ඇති කියලා හිතනවා මුලින්ම කියන්නම් සුබ නත්තලක් වේවා. ඉතින් ඔන්න අද නත්තල් දවසේ අපි තුන්දෙනාත් එක්ක හස්බන්ඩ්ගේ පොඩි වැඩකට මේ මාතර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. මේ ඔයාලට පේන්නේ බොරාලේ වැව. ඉතින් අද පොඩි බැනමකුත් අහගෙනම මල් කඩේකට ගියා. ඒකත් එක්ක ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න කියලා හිතුණා. ඉතින් මේ තියෙන බොරාලේ වැව පාරෙන් තමයි අපි ගියේ. බලන්නකෝ හරිම ලස්සනයි මේ පැත්ත. ඉතින් තා චුට්ට වෙලාවකින් වීඩියෝ එකේ පෙන්නන්නම්. මල් කඩේ දැක්කම නම් ඉතින් ඇත්තටම පිස්සු හැදුනා. ඉතින් මල් කඩේම අද ගෙදර අරන් එන්න තමයි හිතුනේ. ඉතරම් හරි ලස්සනයි. ඔයාලට මම පෙන්නන්නම්. ඔන්න අපි දැන් මල් කඩේ ගාව ඉන්නේ. ලස්සනම ලස්සන රෝස පාට පොපි ජාතියක් මම දැක්කා. බලන්නකෝ ඒක හරිම ලස්සනයි. කටු පොපි එක රෝස පාට හරි ලස්සනයි ඒක. ඔන්න අපි ඇතුළට ගියා. ඉතින් මේකේ ලොකුවටම මේ මල් තියෙන ගස් තිබුණේ නැහැ. ගොඩක් විසිතුරු ශාක තමයි මේ කඩේ ගොඩාක්ම දැක ගන්න තිබුණේ. සාමාන්‍යයෙන් මල් තියෙන ඒවත් තිබුණා නැත්තේම නැහැ. හැබැයි විසිතුරු ශාක තමයි ගොඩාක් මේකේ වැඩි වශයෙන්ම තිබුණේ. ඇත්තටම අද නම් මේ මනස පිස්සු වැටුණා කිව්වොත් මං හිතනවා මම ඒකට සාධාරණයක් කරා කියලා. මේ හරිම ලස්සන ගස් තිබුණා. ඇත්තටම අර චූටි පැල ලොකු කරලා ලොකු පොට්ටවල දාලා තිබුණා. හරිම ලස්සනයි ඒවා. මේ සමහර ඒවා මම වෙන කඩවල දැකලත් නැහැ. ඉතින් සමහර ಜಾති සමහර පැල නම් මම දැකලා තියෙනවා. ඒ වගේම මේවා අතරේ කවදාවත්ම නොදැකපු මේ පැල ඒ වගේ ಜಾති තිබුණා. ඉතින් මේ මම මෙතෙක් දවස් මල් කඩවලට ගියා මේ ගාල්ල එහෙම ඒ වගේ ගොඩාක් තිබුණේ මල් පිපෙන ගස්. ඉතින් මම මේ කඩේ දැකපු විශේෂත්වය තමයි මේකේ ගොඩාක්ම තිබුණේ විසිතුරු ශාක. ඉතින් ඇත්තටම මං ඉස්සර මේ අර මල් හැදෙනවටනේ ගොඩාක් ආස කරේ. ඒ වුණාට මේකට ගියාට පස්සේ දැකපු විසිතුරු ශාක ප්‍රමාණය තරමට මට හිතුණා මල් හැදිරියෝ වගේම විසිතුරු ගසුත් ඉඳන්න ඕනේ කියලා. බලන්නකෝ හරිම ලස්සනයි. ඉතින් මල් ඉඳන ඔයාලා දන්නවනේ මල් වලට තියෙන ආසාව සහ මේ වගේ ගස් වලට තියෙන ආසාව කොච්චරක්ද කියලා. බැනුමකුත් අහගෙනම තමයි ඉතින් අද මේ ගස් අරන් දුන්නේ. මොකද යන තැන අනිවාර්යෙන් මල් ගහක් දැක්කොත් එතන නවත්තනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ වගේ තැනක් දැක්කොත් බැනුමකුත් පොඩ්ඩක් අහගෙනම තමයි මේ ගමන යන්න උනේ. ඉතින් ඇත්තටම හරි විනෝදයි. මොකද එච්චර ලොකු අවුලක් උනේ නැහැ. පොඩ්ඩක් විතර බැන්නා. ඒ උනාට අරන් දුන්නා. ඉතින් මේ බැන්න කියන්නේ මෙහෙමයි මේ මොකද කොහේ හරි මල් කඩයක් දැක්කොත් අපේ හස්බන්ඩ් දන්නවා අනිවාර්යයෙන් මෙතන නවත්තන්න වෙන බව. ඒක ඉතින් මගේ විනෝදාංශයනේ. ඒ වගේම අපේ මෙතුත් මේ ගිහින් මල් ගස් එහෙම තේරුවා. මේ එයාත් ඉතින් මේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එයා තිබ්බ ගමන් හොයාගන්න නැහැ. මල් ගස් අස්සෙම අතුරුදහන් වෙලා හැංගිලා තමයි හිටියේ. අන්තිමට ගියේ තමයි මෙතු හොයාගත්තේ. ඔන්න බලන්නකෝ මේ ඇත්තටම හරි ලස්සනයි. මේ කඩේම පුළුවන් නම් ගෙදර ගෙනියන්න හිතුන තරමටම මගේ හිත ගියා. මේ වීඩියෝ එකේ අන්තිම ටිකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. හරි ලස්සන විසිතුරු ශාක ටිකක් මේ තිබුණා මෙතන. ඉතින් ඔන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා අද මම ගත්තේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ මම ගත්තේ මොනවද කියලා කියන්නේ නැහැ. අද මම පැල දෙකක් ගත්තා. ඉතින් සමහර විටකදී ඔයාලට වීඩියෝ එකේදී හිතෙයි මම ගත්තා මේවා කියලා. මේ හිත ගියපු පැල දෙකක් ගත්තා. අනිත් ඒවා ගන්න ගියේ නැහැ. මොකද මෙතන අර ලොකුවට හැදිච්චා මේ 2000 3000 වගේ ගණන් වල තමයි තිබුණේ. ඉතින් පොඩි පැල තිබුණා. රුපියල්
650 ඔය වගේ ගණන් වලට තිබුණා. අද ඉතින් මම ලොකු වියදමක් කරන්න ගියේ නැහැ. මොකද ජනවාරි 1 වෙනිදාත් එනවනේ ඉස්සරහට ගෙදර වැඩ ගොඩයි. ඉතින් ලිස්ට් එකක් ලියුවා. ඉතින් ඇත්තටම මේ මාසේ මාර වියදමක් කරන්න තියෙන ඉස්සරහට. ඒ නිසා මම ඉතින් එච්චරම ලොකුවට අද ගන්න ගියේ නැහැ. උනට පැල දෙකක් ගත්තා. මම මෙතන හිතේ තියාගත්තා ආයෙ වෙලාවක ඇවිත් අනිවාර්යෙන්ම තව පැල ಜಾති ටිකක් අරගන්නවා කියලා හිතේ තියාගත්තා. කැක්ටස් එහෙම තිබුණා පොට් කරලා. ඒවත් හරිම ලස්සනයි. කැක්ටස් ඉතින් අරන් ගියේ නැහැ. අපේ ගෙදර ඒව තියාගන්න හැකියාවකුත් නැහැ. පොඩි අර බංකුවල මේසවල එහෙම තියලා තියාගන්නත් බෑ. අපේ මෙතුත් එක්ක එහෙම ලස්සන කරන්න බෑ. අවුනොත් ඉවරයි. ඒක නිසා ඒව ගන්න ගියේ නැහැ. උනට හරි ලස්සන කැක්ටස් වර්ගත් මෙතන අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් ওই විදිහට තමයි උදේ කාලේ ගෙවුනේ. මම මේ ඇවිදලා යන්තම් මට ගැලපෙන වර්ග දෙකක් හොයාගත්තා. බලන්නකෝ ඔයාලට පේනවා ඇතිනේ රෝස් පාට මේ තැඹිලි පාට වගේ අර මේ ගස් ඒවයි නම මම දන්නේ නැහැ ඇත්තටම. මේ ඒ වුණාට හරි ලස්සනයි ඒවත්. මේ ඔන්න බලන්නකෝ මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මෙන්න මේ ශාක මේවයි නම් දන්නේ නැහැ මම. නම නම් මට කලින් අහලා පුරුදු නමක් වෙන මට නම් මතක නැහැ. මේවත් හරි ලස්සනයි. ලොකුවට හැදිලා තිබුණු පැල තිබුණා අර මේ ටයිටේනියම් පෝච්චි වල දාලා. ඒවත් මාරම ලස්සනයි. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තිබුණා. ඒ වගේම අවුට්ඩෝර් ප්ලාන්ට්ස් තිබුණා. අර මේ ස්තුරු ශාක වලින්ම තමයි මේ කඩේ පිරීලා තිබුණේ. මල් හැදෙන ඒවා අච්චර අඩුයි. බලන්නකෝ ඔයාලා දකින්න තියෙන මේ ඔය විදියට තමයි අද මේ මල් කඩෙන් මට මල් පැල දෙකක් හොයා ගන්න හම්බ උනේ. ඉතින් සෑහෙන යුද්ධයක් කරනවා හස්බන්ඩ් බබා බලාගන්න. මෙතන පෝච්චි තිබුණා. ඒ වුණාට ඉතින් හිත ගියපු එකක් තේපේ නැහැ. ඒක නිසා මං අද මෙතනින් පෝච්චි ගත්තේ නැහැ. මල් පැල දෙකක් තමයි ගත්තේ. මං හිතනවා යාළුවනේ ඔයාලටත් මෙතෙන්ට හිත යන්න ඇති කියලා. ඉතින් මේක මාතර ඉසිදින් ටවුන් එක කිට්ටුව තමයි තිබුණේ. හරියටම තැන කියන්න මට මතක නෑ. ඉසිදින් නගරයට කිට්ටුව තමයි මේ ලස්සන මල් කඩේ තිබුණේ. ඉතින් තාච්චුට්ට වෙලාවකින් අපි මෙතනින් යන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඉතින් මල් පැල දෙකක් මම තෝරගත්තා. ඒකත් අරගෙන දැන් අපි තුන් දෙනාත් එක්ක මෙතනින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. වැඩ ගොඩක් තියනවාද කරගන්න. ඉතින් අද නත්තල් දවසේ මගේ නත්තල් ටැග් උනේ මල් පැල දෙක. ඉතින් මම බෞද්ධ. ඒ වුණාට මට නත්තල් නැහැනේ. ඒක එහෙම වුණාට ඇත්තටම බෞද්ධ අපිත් නත්තලට ගොඩාක් ආදරේ. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආයි මේ වගේ වීඩියෝ අරගෙන එන්නම්. එතකන් මාත් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ආයේ වීඩියෝ එකක් ආව ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න යාළුවනේ කිව්වා වගේම වීඩියෝ එකේ අන්තිම ටිකේ තමයි මම ඔයාලට ලස්සනම විසිතුරු ගස් ටික පෙන්නුවේ. එහෙනම් ආයේ වීඩියෝ එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. සරණයි.